ඔයා දන්නවද 1809 හරියට මේ දරුවා වයස අවුරුදු 9 විතර වෙනකොට එයාගේ අම්මා මිය යනවා. එතකොට ඒ අම්මගේ වයස අවුරුදු 34ක්. මෙයාලා ජීවත් වුණේ එක කාමරයක් තියෙන ගෙදරක. මේ පවුල කොච්චර දිලිඳුද කියලා කිව්වොත් එහෙම ආහාර අහේනිය හින්දා මේ පිරිමියාගේ මේ අර දරුවගේ වැඩිමහල් සොහොයුරිය නැත්නම් සහෝදරිය පුංචි කාලයේදී මරණයටපත් වෙනවා. හැබැයි මේ දරුවා කියවන්න කැමතියි.